ඔයගලන්ට කොහමද? හොඳින් ඉන්නව නේද? අද මම shopping කරන්න යන්නේ ලංකාවේ බඩු ටිකක් ගන්න. එළවලු ඒ වගේ දේවල් ටිකක්. ඉතින් මේ ඩවුන්හැම් මම හැමදාම ලංකාවේ බඩු ගන්නේ මෙහෙට තමයි. මම වලට පේනනම් මේගොල්ලන්ගේ කඩවල මොනවද තියෙන්නේ කියලා. ලංකාවේ අපිට ගන්න තියෙන හැම දෙයක්ම වගේ මෙහෙ තියෙනවා. ඔයාලට පෙන්නන්නම්කො මොන වගේ එළවලුද අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ අනිත් දේවලුත් මොනවද ගන්න පුළුවන් දේවල් කියලා මම ඔයාලට පෙන්නන්නම්. හැබැයි ඊට කලින් මොන හරි කන්න යන්න ඕනේ. දැන් දවල් 12ත් පහ වෙලා තියෙන්නේ. ඒක නිසා ඉස්සෙල්ලා මොන හරි කාලා ඊට පස්සේ මම පෙන්නන්නම් මොනවද shopping කරන්න කියලා. එහෙනම් දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න. මෙන්න මේකෙන් තමයි මම දැන් කන්න යන්නේ. මොකද මේකේ තියෙනවා රස කෑම. අපි අතලට ගිහිල්ලා බලමු මොනවද කන්න පුළුවන් කියලා. රස්පන් තියෙනවා. මොනවද? Can we eat here? Is that okay? You can eat? Yeah? බිත්තර රොටියයි පරාට එකයි ඕඩර් කරාම මෙන්න මේ වගේ බිත්තර රොටියක් තමයි හම්බුනේ. මේක හිතා ගන්න බැරි තරම් ලොකුයි. ඇත්තටම මේක දෙන්නෙට ගන්න පුළුවන් තරම් ලොකු බිත්තර රොටි එකක්. මේ ඇත්තටම පරාට කන්න මේ බෑ. මේක කෑවට පස්සේ මේක ලොකු බිත්තර රොටියක්. මම මේකේ ගාන පස්සේ කියන්නම්. මේ මම තාම දන්නේ නැහැ මේක කීයයිද කියලාත්. මේ ඇහුවේ නැහැ. මම මේ බිල් එක පේ කරාම මේ වගේ ගණන් කියන්නම් කීයද කියලා. හැබැයි මේක මාර ලොකු බිත්තර රොටියක්. ඇත්තටම දෙන්නෙට කන්න පුළුවන්. මෙතන පතල වර්ග තියෙනවා. පස්සේ ඉඟුරු තියෙනවා. සුදු ලුණු මේ තියන්නේ බටානනේ. බටාන තියෙනවා. මඤ්ඤොක්කා මම හිතන්නේ මේ ලංකාවේ වෙන්නේ නැති. මේව නම් මොනවද කියලා මම දන්නේ නැහැ. මේ අල જાති නම්. පස්සේ ලුණු කඳු පිටින් තියනවා. ලුණු කඳු ගහලා තියෙන්නේ කෙලින්ම. ඊට පස්සේ ආයේ මෙන්න මෙතන තියෙනවා දැන් තියෙන ඔන්න ඔය ටික තමයි. උගස් තියෙනවා.
අමෝනියමයිනේ එන ලොකුවට තියෙනවා ඒවලා. මෙතන තියෙනවා පොල් තියෙනවා. ඒවා සමහර වෙලාවට හොඳ නැති වෙලාවලුත් තියෙනවා. ඒකයි ප්‍රශ්නේ. පස්සේ මෙතන දෙහි alligator piro. මේ තියෙන්නේ මොනවාද? වට්ටක්ක තියෙනවා. මෙන්න මෙතන තියෙනවා එක එක වර්ගයේ පිත්තල බඩු ටිකක් පහන්ද අරවද මේවද එන්න ගොඩක් දේවල් තියෙනවා. මං හිතන්නේ මේවා ගොඩක් අර ටැමිල් අය පාවිච්චි කරනවානේ මේ කෝවිල් යන්න එහෙම අවශ්‍ය දේවල් වෙන්න ඕනි මේ මෙතන තියෙන්නේ. වංගෙඩි තියෙනවා. සාහන බඩු ගොඩක් තියෙනවා. මේවා හැබැයි ටිකක් ගණන්. කඳුන් කූරු හැමදේම තියෙනවා. තියෙනවා පැණි වර්ග තියෙනවා. සාහෙන්න දේවල්. කෝඩියල්ස් තියෙනවා. මං ආසක මෙන්න මේකේ තමයි මුඩ්ඩතු. empty. මට ගන්න ඕනේ කිතුල් පැණි. කිතුල් පැණි ගන්න ඕනේ. මේකේ තියෙනවා එක එක වර්ගයේ පළල જાති. කොමා දේවල් ටික තියෙනවා. මෙන්න මෙතන තියෙනවා එක එක જાතියේ බෝතල් කරපු කෑම જાති ගොඩක් තියෙනවා. හැමදේම වගේ තියෙනවා බෝතල් කරලා. ඔම්බලකඩ තියෙනවා. ඔම්බලකඩ කීයද? 6.29යි. ටිකක් ගණන් ගණන් ගිහිල්ලා ඇත්තටම කලින් ලාභෙට තිබ්බ ඊට වඩා. අපිට වලංගේ මොන නම් අන්නරාගේ වලනුත් තියෙනවා. සෑහෙන්න මෙන්න මේ උඩ දාලා. අපිට තාච්චියක් ගන්නක් තියෙනවානේ. එකක් ගන්න ඕනේ. මෙන්න මේ විදිහට බෝතල් කරපු දේවල් හැමදේම තියෙනවා ගන්න. මෙතන මේ ලයිට් එක පොඩ්ඩක් අවුල්. සජාති තියෙනවා සුද්ධ කරපු ඒවා. සුද්ධ කරපු නැති ඒවාත් තියෙනවා. ඒවා අනිත් පැත්තේ ෆ්‍රිජ් එකේද කොහෙද තියෙන්නේ? මෙතන තියෙනවා හැම જાතියකම බෝතල් කරපු පොලොස්. ඊට පස්සේ පොලොස් මැල්ලුන් තියෙනවා. කෑලි තියෙනවා. කොස් මැල්ලුන් තියෙනවා. හැමදේම තියෙනවා. කොහොම මේ වගේ තියෙනවා. ෆ්‍රෙෂ් ඒවත් තියෙනවා පොලොස් නම්. මම පෙන්නන්න. මෙතන තියෙනවා කොළුඳු පොතු જાති වලින් ගොඩාරියක් තියෙනවා. මේ මාළු ලොකු වගේක් තියෙනවා. හොඳද නැද්ද කියලා නම් දන්නේ නැහැ. මොනවද වෙනස කියලා දන්නෙත් නැහැ. මේ තියෙන්නේ අපිට කරපිංචා. කරපිංචා ෆ්‍රෙෂ් ඒවා තියෙනවා. ඊට පස්සේ මේවා තියෙනවා. ගම්පේ මෙන්න මෙතන තියෙනවා අමු මිරිස්. ඊට පස්සේ මෙන්න මේවා වම්බටු තියෙනවා. මේක ආර ලංකාවේ වම්බටු. මේවා නම් වෙන ලොකු වෙනස් විදිහේ වම්බටු જાති කීපයක්ම තියෙනවා. බටු මෙන්න මේ වගේ පොඩි ඒවා තියෙනවා. අවමිරිස් හීනි අවමිරිසුත් තියෙනවා. මේ වගේ ලොකු අවමිරිසුත් තියෙනවා. මේ තියෙන්නේ මෙන්න මේ මාල් මිරිස් එක මාර්සරයි. මේක නියමයි. මේ තියෙන
තියෙන්නේ අනිත් මාළු මිරිස් ಜಾති. ඊට පස්සේ තලෙන බටු ඒවා තියෙනවා. වම්බටු ಜಾති නම් ඇත්තටම ගොඩාක් තියෙනවා. පස්සේ මෙතන බෝංචි තියෙනවා. අය දෙහි තියෙනවා. අර අතන තියෙන අගුණ කොළ මේ තියෙන්නේ පතෝල. පස්සේ අන්න අතන තියෙනවා ෆොලොස් තියෙනවා. නෝකෝල් තියෙනවා. ඉතින් ගියාම මේ තියෙන්නේ කරවිල. මේවා නම් මොනවද කියලා මම දන්නේ නැහැ. ඊට පස්සේ මෙන්න මෙතන කෙසල් මුව තියෙනවා. අලු කෙසල් තියෙනවා. පණ්ඩක්ක කරවිල වැටකොළු මේ අර උයන අඹ ඒවා තියෙනවා. මුරුංගා ලුණු කොළ බීට්‍රූට් කරාල් ඒකම කොළ ಜಾති තියෙනවා. ඊට පස්සේ මේ තියෙන රාබු මේව නම් මොනවද කියලා දන්නේ නැහැ. පිට්ටු කැකිරි ගන්නවා. ඊට පස්සේ මට්ටක් තියෙනවා. මෙතන මල්ලන් ಜಾති තියෙනවා. හැම වර්ගයක්ම වගේ මුකුණු වෙන්න කොටුකොළ ඒකනම් කොන්න නිමිති මේව නම් මොනවද කියලා දන්නේ. එතන මුරුංගා කොළ තියෙනවා. වලං එතන තියෙනවා මැටි වලං, මැටි පිපවල්, ඒ හැම එකම තියෙනවා. එතන තියෙනවා හාල් පිටි ಜಾති අරවා ඒ වගේ දේවල් ඔක්කොම ටික මෙන්න මෙතන තමයි තියෙන්නේ. මේකේ පෙන්වන සෑහෙන ගොඩක් දේවල් තියෙන. ඇත්තටම නැති දෙයක් නැති තරම් හැමදේම අපිට ඕන දේවල් මෙන්න මෙතන හැමදේම තියෙනවා. පිටි ಜಾති එක දේවල් තියෙනවා. ඕන විදිහකට ගන්න පුළුවන් විදිහට. හාල් ಜಾති, රතු හාල්, සම්බා හාල් හැම එකම ಜಾතියේ හාල් වර්ග මෙන්න මෙතන තියෙනවා. කෙසෙල් ಜಾති තියෙනවා.